ඔයා ටින් නම්බරයට රෙජිස්ටර් වෙලා නැත්නම් මේ IRD සයිට් එකට ගිහිල්ලා ඔයාට ටින් නම්බරයට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ සත්‍ය තොරතුරු විතරක්ම දෙන්න ඕන. මම ටැක්ස් ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මම මේක කියන්නේ CM tool එක ගනිද්දී අනිවාර්යයෙන්ම ටින් නම්බරේ අවශ්‍ය වෙන හින්දා එයාලා ඒකෙන් දැනුවත් වෙන්න. IRD කියන සයිට් එකට ගියාම එනවා ටින් රෙජිස්ට්‍රේෂන් කියලා තැන. මෙන්න මේ ටින් රෙජිස්ට්‍රේෂන් කියන එකට ක්ලික් කරන්න. මේකට ක්ලික් කරපුවාම ඔයාට මෙතන එනවා රෙජිස්ට්‍රේෂන් ටයිප් කියලා. ඒක උඩට ගිහිල්ලා ඔයා මෙතන තෝරන්න ඔයාගේ පර්සනල් එකක් නම් ඉන්ඩිවිජුවල් ලෝකල් කියලා. ඉතින් මේක තෝරපුවාම මෙන්න මේ වගේ ෆෝම් එකක් එනවා. මේ ෆෝම් එකට අදාළ විස්තර ඔයාලා හරියටම පුරවන්න ඕනේ. මේකට මේ ඉල්ලන විස්තර හරියටම දුන්නාම ඒකට අදාළම විස්තර දුන්නාම ඔයාලට මෙතන පහලින්ම එනවා මෙන්න මෙතන next කියලා බටන් එකක්. මේ next බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න දෙන්නේ මේකට අදාළ විස්තර ඔයා හරියට දුන්නොත් විතරයි මෙතනින් එහාට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. දැන් මට ටින් එකක් තියෙන හින්දා මගේ identity card number එක දැම්මම මෙතන already මට ටින් එකක් තියෙනවා කියලා කියනවා. මට ඉතින් හරිය යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ process එක කරලා ඔයාලට මේක හරියට කරොත් ඔයාටම ඔයාගේ ටින් number එක register කරගන්න පුළුවන්. ඔයාලා කීයකට වියදම් වෙන්නේ නැහැ. මේකට හරියටම ඇත්තම අදාළම තොරතුරු, නිවැරදි තොරතුරු දීලා ඒ හරියටම කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අහලා තිබ්බා ටින් නම්බරේ ඩවුන්ලෝඩ් කරන්න ගිහපම පින් අංකයක් ඉල්ලනවා කියලා. ඒ පින් අංක ඉල්ලන තැන ගැනත් මම ඔයාලට කියන්නම්. මෙතනම ඔයාලට තියෙනවා IRD pin request details කියලා. මෙන්න මේකට යන්න. ඒකට ගියපුවාම ඔයාලට මෙන්න මේ වගේ ෆෝම් එකක් පුරවන්න එනවා. මෙතෙන්ට ඔයාලගේ හරි විස්තර ටික දෙන්න ඕන. ඔයාලගේ ටින් නම්බරේ, ටැක්ස් පේයර්ගේ නම, ඒ වගේ විස්තර ටික දෙන්න ඕන. මේක ඉංග්‍රීසි භාෂාවෙන් දුන්නම් ඇති. කන්ටැක්ට් නම්බරේ දෙන්න ඕන. මෙන්න මෙතෙන්දී මේ ඊමේල් එකටද පෝස්ටල්ද කියලා අහනවා. ඔයාගේ ටින් සර්ටිෆිකේට් එක මේල් එකකින් ගෙන්න ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඩොකියුමන්ට් සබ්මිට් කරද්දී ඔයාගේ ඊමේල් එක රෙජිස්ටර් කරලා තියෙන්න ඕන ටින් IRD එකට. එහෙම නැත්නම් ඔයාට ඊමේල් එකකින් මේ සේවාව ලබා ගන්න බෑ. ඔයාට පෝස්ටල් කියන එක තමයි තෝරන්න වෙන්නේ. ඔයාට ඊමේල් එක රෙජිස්ටර් කරගන්න නම් ඔයාගේ අදාළ ඩොකියුමන්ට් එකම IRD එකට ඊමේල් එකකින් රික්වෙස්ට් කරන්න ඕන මගේ ඊමේල් එක රෙජිස්ටර් කරලා දෙන්න කියලා. ඔයාලට මෙතනින් පින් එක රික්වෙස්ට් කරන්න පුළුවන්. ඔයාලගේ ඊමේල් එක රෙජිස්ටර් වෙලා නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා IRD pin request details කියන එකට ගියපුවාම මෙතන විස්තර ටික අදාළව පිරෙව්වා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව පින් නම්බරේ ඔයාලට ඊමේල් එකකට ගෙන්නගෙන එතනින් ඔයාලගේ ටැක්ස් ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමනම් පේජ් එකත් ෆලෝ කරන් යන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කමෙන්ට් එකක් දාන්න.